නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සගරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ හට අපගේ ගෞරවනීය වැඳුම වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් හර්ෂාන් මහතාන මහත්මයාත් පින්වත් මහත්මියත් අපිට එකතු වෙලා ආරාධනා කළා ස්වාමීන් වහන්සේ ගෙදරට වැඩම කරන්නට කියලා. දැන් මම මෙල්බර්න් වලට මේ සැරේ වැඩලා අවුරුදු 2ක් වෙනවා. මේ අවුරුදු 2ට හැම සතියකම වගේ පින්වත් හර්ෂාන් මහත්තයාව මට මුණ ගැහුණා. මොකද හේතුව විමර්ශන වැඩසටහන පටිගත කරන්නට මෙතුමා බොහොම සදහැසිතින් ඉදිරිපත් වුණා. මෙහි ආවයි පස්සේ වැඩසටහන 81ක් පටිගත කළා. 81ක් නේද? 81ක් පටිගත කළා. පොඩි වැඩක් නෙවෙයි. පටිගත කිරීම දේශනාව පැය කමාරක් වුණාට අපිට සමහර දවස්වලට පැන නගින ගැටලුත් එක පැය 3ක් විතර ඒ වැඩේට විතරක් යනවා. ඊගාවට මෙතුමා යන වෙලාව මවුන්ට් එවලින් අසපුවේ ඉඳිද්දි නම් මං හිතන්නේ ටිකක් ළඟයි. ඒත් ලේසි නෑ. වෙස්ටර්ට වැඩියයි පස්සේ මහත්තයාගේ තනියට චම්පිකා නෝනත් එනවා. දුර වැඩිනේ. මෙයා පැය කමාරක් විතර ඒ පැත්තට යන්න ඕන. සමහරලාට ඊටත් වැඩි ට්‍රැෆික් එක වුණාමනේ. ආපහු සැරයක් ඉවර කරලා පැය කමාරක් විතර මේ පැත්තට එන්නත් ඕන. උදේ පාන්දර වැඩට යන්නත් ඕන. ඉතින් ලොකු කැපකිරීමක් කරලා ඒ ධර්ම ප්‍රචාරයට බොහෝ උපකාර කළා. දෙපළම වැඩේ කරන්නේ හර්ෂාන් මහත්තයා වුණාට උදව්වට එන්නේ නෝන මහත්තයා. වාසනාව තමයි ධර්ම ප්‍රචාරයට පිණිස පැටපු මට මෙහිදී කරන්න තියෙන අවසාන ධර්ම දේශනාව තමයි මේක. මෙතනින් එහාට බාරගත්තු එකක් නෑ. ඊට පස්සේ මම බදාදට පිටත් වෙලා පව් වඩිනවා. හොඳයි. ඉතින් මම පුංචි ධර්ම කාරණාවක් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳිද්දී උන්වහන්සේ දවසක් දැක්කා කඩිපේලියක් කඩියෝ ටිකක්
පේලියට එක පස්සේ එක පිළිවෙලට යනවා. දැකලා භාග්‍යතුන් වහන්සේට සිනහවක් පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොකද සිනහ පහළ කළේ කියලා. බුදුරජාණන් වහන්සේ පින්වත් ආනන්ද අර යන කඩියු ටික පේනවද කියලා ඇහුවා. ස්වාමීනි පේනවා කිව්වා. ආනන්ද ඔතන එක කඩියෙක්වත් නැහැ කිව්වා. ගෙවාගෙන ආපු සසරේ සක්විති රජ කෙනෙක් නොවිච්ච. තේන්නේ? එතන හිටපු කඩිය අතර එක කඩියෙක් නැහැ. කවුරු නොවිච්චද? සක්විති රජ කෙනෙක් ගෙවාගෙන ආපු සසරේ නොවිච්ච. එතකොට දැන් මේ කාරණේ අපේ ජීවිතයට ගලපාගෙන බලන්නකෝ. මොකද්ද අපේ ජීවිතයට ගලපලා බලන්න දෙන්නේ? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒකාන්ත සැපයෙන් වාසය කරන මහා සැපයක් විඳින රජ කෙනෙක් වේවා සිටු කෙනෙක් වේවා කොයිය දෙවි කෙනෙක් වේවා කාව හරි දැක්කොත් කල්පනා කරන්ට කියනවා ගෙවාගෙන ආපු සසරේ ඒකාන්තයෙන්ම මමත් ওই විදිහට සැප විඳලා තියෙනවා. හොඳද? දැන් අපිට සක්විති රජ කෙනෙක් ගැන අහන්න ලැබෙනවානේ. එහෙනම් අහන්න ලැබුණාම අපිට පෙනෙන්නේ නැති වුණාට අපිට හිතෙන්න ඕන මොකද්ද? කඩි ටිකටත් පුළුවන් වුණා නම් ගෙවාගෙන ආපු සසරේ එක වතාවක් හරි සක්විති රජෙක් වෙන්න. අපි නොවෙන්නේ නැතිද? මේ මහා පෘථුවියටම අධිපතිකම් කියාගෙන බොහෝ සැප සම්පත් විඳගෙන බොහෝ ආයුෂ විඳගෙන බොහෝ රාජකුමාරිකාවන් නැතිව වාසය කරන්නට ඇති. දැන් ඒ මුකුත් තියනවාද? නැහැ. දැන් ඒ මුකුත් නැහැ. ඒ වගේම අවීචි මහා නරකාදී වැටිලා බොහෝ දුක් විඳින්නටත් ඇති. දැන් ඒක තියෙනවද? ඒකත් නැහැ. හැබැයි ওই කාලේ ඇතුළත මේ ලෝකේ බුදුවරු පහළ වෙන්නත් ඇති. නොවෙන්න බෑ නේද? මීට කල්පයකට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේ පහළ වෙද්දී අවුරුදු 80000ක් කියන මිනිස්යාගේ ආයුෂ. ඊට පස්සේ කල්ප 60ක් බුද්ධ ශුන්‍ය. ඊළඟට එළඹුණා වූ කල්පේ සිකී වෙස්සබු බුදුරජාණන් වහන්සේලා පහළ වුණා කියලා. සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී අවුරුදු 70000යි ආයුෂ. වෙස්සබු බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී 60000යි. ඊළඟට කල්ප 30ක් බුදුවරු පහළ වුණේ නැහැ කියනවා. ඊගාවට එළඹුණ මේ භද්‍ර කල්පේ කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන අපසරණ ගිය බුදුරජාණන් වහන්සේ පහළ වුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිස්යාගේ ආයුෂ අවුරුදු 40000යි. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිස්යාගේ ආයුෂ අවුරුදු 30000යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිස්යාගේ ආයුෂ අවුරුදු 20000යි. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී 100ක් හෝ ඊට මදක් වැඩි. මේ බුදුරජාණන් වහන්සේලා 7 පහළ වෙච්ච කාලෙනේ තේන්නේ.
බොහෝ බුදුරජාණන් වහන්සේලා ඊට කලිනුත් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබද්දී දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ සුමේද තාපසයාණන් වහන්සේ වෙලා ඉඳෙද්දිත් අපි කොහේ ඉන්නේ නැද්ද? ඒත් මේ සසරේ කොහේ හරි ඉන්න ඇති. එදා මෙදා තුර අපිත් ඕන තරම් සක්විති රජවරු වෙන්නත් ඇති. සක්දෙවිඳු වෙන්නත් ඇති. එහෙමනම් ඒ ආත්ම භාව අපි ලැබුවේ නෑ කියන්න දෙයක් නෑ. හැබැයි අපි ඒකාන්තයෙන්ම නොකරපු දෙයක් නම් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීම. මොකද්ද අපි නොකරපු දේ? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීම. එහෙමනම් ඉතින් දැන් කරපු දේවල් ටිකම ඔක්කොම තවත් කරගෙන යන්න නොකරපු දෙයක් කරන්නවත් උත්සාහ කරමුද? කැමති දෙයක් කරගන්න එක තම තමන්ගේ වැඩ. ඇයි එහෙම කියන්නේ? මේක අතින් අතට දෙන්න පුළුවන් කමක් නැහැ. මට හිතිච්ච දෙයක් කියන්න. දැන් මං ආපහු වඩින්න ළඟයි. බොහෝ දෙනෙක් එනවා මාව මුණ ගැහෙන්න. වන්දනාමාන කරනවා. ස්තුති කරනවා. පින් අනුමෝදන් කරනවා. මගේ ප්‍රශ්නේ හැමෝමනේ. ඇත්තද බොරුද? ඒකෙන් එක පිටක් දශමයක් බෙදා ගන්න පුළුවන්ද? මම තාම සසරේ නම් ඒ ප්‍රශ්නෙට කවටවත් උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක කවුරු විසඳ ගන්න ඕන? මම විසඳ ගන්න ඕන. අන්න එහෙම බලපුවාම මේ අපි හැමෝම මේ තනියම බොහෝම අසරණව යන ගමනක් මේකේ තියෙන්නේ. මේක ඉතාම භයංකර ගමනක්. බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද? ඔබ අහලා තියෙනවා. නියසිලාගට ගත්තු පස් ටික වගේ තථාගතයන් වහන්සේගේ නියසිලාගට ගත්තු පස් ටික වගේ ටිකක් තමා ආයේ සුගතියක යන්නේ. සංසන්දනය කරපුවාම මහ පොළවේ වගේ පස්කන්දරා වගේ ප්‍රමාණයක් මේ ලෝකයෙන් චුත වුණයි පස්සේ සතර අපාය වැටෙනවා. මේක එතකොට සොඳුරු ගමනක්ද භයංකර ගමනක්ද? අතිශයින්ම භයංකර ගමනක්. අතිශයින් භයංකර ගමනක්. ඒ හින්දා අම්මට සලකන්ට කියන්න ඕන තරම් මේක ඒ පණිවිඩේ ලෝකෙදී අහන්න ලැබේවි. පියාට සලකන්ට කියන එක අහන්න ඕන තරම් ලෝකෙදී ලැබේවි. ජාතියට සලකන්ට කියන එක අහන්න ඕන තරම් ලැබේවි. රිලව් පහුගිය ටිකේ ගැන්නේ උනුත් උන්ගේ ජාතිය වෙනුවෙන් කැප වෙනවා. උනුත් උන්ගේ වර්ගයේ වෙනුවෙන් කණ්ඩායම වෙනුවෙන් යුද්ධ වදිනවා. අහලා දැකලා ඇතිනේ නේ. තේරුණේ? ඕන සතෙක් තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැප වෙනවා. තේන්නේ? තමන්ගේ කපුටෙකුට අනතුරක් වුණාම දැකලා තියෙනවද? කාක්කෝ රංජුවක් ගහනවා. උනුත් උන්ගේ වර්ගී කට්ටියට සලකනවා. තේන්නේ? ඒ ඔක්කොම අපිට මේ ගෙවාගෙන යන සසරේ ලැබෙවි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබෙනවා කියන එක. එහෙම සිල්ලරට ලැබෙන්නේ, එහෙම නිතර මුණ ගැහෙන්නේ නැහැ පින්වත්. ඒකත්
හිතන්න පුළුවන් මනුස්ස ජීවිතයක් ලැබෙන්න ඕන. තේන්නේ? මේ මනුස්ස ජීවිතේට බුද්ධ ශාසනය මුණ ගැහෙන්න ඕන. බුද්ධ ශාසනය මුණ ගැහිලත් දැන් අපි ගමු හරි ටිබෙට් කට්ටිය එමු. මොකද හිතන්නේ? ඒගොල්ලෝ හිතන්නේ අර ඩිප්ස් ගහනවා වගේ ඒ විදිහට නැවි නැවි වෙන්දයි පස්සේ ඒගොල්ලෝ ගණන් කරනවා ඒක. ලක්ෂ ගාණක් වෙන්දම මගපල ලැබෙනවා. එක ස්ටෙප් එකක් පහු වෙනවා. නිවනට ලං වුණා වෙනවා. එහෙම නිවන ලැබෙනවා නම් බලන්නකො භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව. මහණෙනි යමෙකුට උදේ වරුවේ සැත් පහරවල් කඩු පහරවල් 100කින් ගහනවා කියනවා. කොටනවා කී සැරයක්ද? කඩුවකින් කොටනවා 100 සැරයක්. තේන්නේ? දවල් වරුවේ ඒ පුද්ගලයාටම සැත් පහරවල් 100කින් පහර දෙනවා. හවස් වරුවේ ඒ පුද්ගලයාටම සැත් පහරවල් 100කින් පහර දෙනවා. එතකොට දවසට මේ මිනිස්සයාට කඩුවකින් 300 පාරක් කොටනවා. තේරුණා? සැත් පහරවල් 300ක් වදිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 100ක් දවසට කඩු පාරවල් 300 ගානේ කාපුවම සෝතාපන්න වෙනවා කියලා කියනවා නම් කවුරු හරි අප වෙනවා නම් මානෙනි ආයි දෙසරයක් හිතන්න ඕනේ නෑ. ඒකට කැමති වෙන්න කියනවා. ඉතින් ඒක එහෙමනම් ඩිප්ස් ගන්න එක කොච්චර ලේසිද අනේ? එහෙම වැඳ ඉන්න එක ලේසි නැද්ද? ඒකෙන් ලක්ෂයක් ගන්න එක ලේසි නැද්ද? එහෙම සිල්දරට සසර දුකින් ඈතර වෙන්න හම්බෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. තේරෙන්නේ? දැන් මේ ඇයි මේ ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ? නේද? අපි හැමෝටම අරමුණක් තියෙනවා අපි ආයේ ඉපදි මෙරි යනවා කියලා. නේද? එතකොට ඒකෙන් නිදහස් වෙන්න ඒ වෙනුවෙන් තමයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්ම රත්නයේ සරණ යන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝ රත්නයේ සරණ යන්නේ. ඉතින් එහෙම සරණ ගියා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට තවත් බොරුව ගල්ලා ඇති වැඩක් වෙන්නේ බොරුවෙන් වැඩක් වෙන්නේ නෑ අපිට. ඒ හින්දා උන්වහන්සේ යම් ධර්මයක් දේශනා කළාද උන්වහන්සේ අපෙන් යමක් බලාපොරොත්තු වුණාද ඒ ගමන අපි යන්න බලන්න කවුරු හැටියට? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට. ඉතින් මම මේ පින්වතුන්ට කියලා දෙන්න අද කල්පනා කළා බොහොම වටිනා දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතයේ සැබෑම ස්වභාවය ගැන වදාළ හැටි. මේක තියෙන්නේ රාද සංයුක්ත නිකාය 3 කියන පොත් වහන්සේගේ රාද සංයුත්තේ පඨම මාර වර්ගයේ පළවෙනි සූත්‍රය. මාර සූත්‍රය. දෙන්නේ. දැන් ගොඩාක් දෙනෙකුට මේ අමනුෂ්‍යෝ ගැන කල්පනාවක් තියෙනවා. මාරයා ගැන කල්පනාවක් තියෙනවා. හරි. ඒ හැම අදහසක් තුලම තියෙන්නේ පසුගාමී අදහසක්. අපිට බැහැයි අපිට විනය කරයි අපිට කරදරයයි කියන පසුගාමී අදහසක් තමයි තියෙන්නේ. මම ඔයගලන්ට කියන්නම් මට මේ දේශනාව කියවද්දී මේ අමනුෂ්‍යය ගැන හිතුනම මට හිතිච්ච දෙයක්. හරි. මම අපේ ගෙවල් තිබුණේ මොරටුවේ
ඒ පාරේ සොහනගා පල්ලිය තියෙනවා මුලින්ම. පල්ලිය පහුවෙති සොහන. තේන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන් සොහන ළඟින් ගිහිල්ලා පුරුදුයි. තාප්පයක් එහෙම බැඳලා තියෙන්නේ. ලේන් එකයිනේ. ඉතින් අපි ඔතනින් යනවා එනවා. මෙලෝ අමනුෂ්‍යයෙක් ගැන අදහසක් මට නම් තිබුණේ නෑ. මට මතකයි එක දවසක් රෑ වෙලා මං මහ කරුවලේ යද්දී සෝහන පැත්තේ තාප්පේ අයිනේ තියෙන ගහක් කෙලවෙනවා. හොඳේ. මං එතකොට මේ ෆුට් සයිකලයක් පැදගෙන යන ගමන් එතන. ඒ කාලේ මංගර වෙලේ තාප්පේ දැන් සයිකල් එකේ ඉඳන් ටිකක් උසයිනේ. තාප්පේ මේ සයිකල් එකේ හිමීට නැවැත්තුවා තාප්පේ අයිනේ. නවතලා තාප්පෙන් එබිලා බැලුවා මේ ගහ හෙලවෙන්නේ මොකද කියලා. සොහොනට එබිලා බැලුවා. අද කාලේ උන්දෙකුට නම් කරුවලේ ගහ හෙලවෙනවා දැක්ක ගමන් මොකක් වේවිද? උදිසාවන් වැටෙන්නේ නැතුව යාවි. හරි. ඊගාවට මට ඊගාවට මතක් වෙච්ච කාරණාවක් මං කියන්නම්. පොල්ගහවෙල ගියයි පස්සේ ඒ කාලේ ගිහි. ඒකට අර ගල්ලෙනක් හම්බුණා. ඒක එක ස්වාමීන් වහන්සේ කෙනෙක් උඩ ඉන්නවා. ඒක නිකන් තට්ටු දෙකක් වගේ ගල්ලෙන. ඇතුල් වෙද්දී එක ස්ටෙප් එකක් ඊට පස්සේ පඩි 3-4ක් නැග්ගයි පස්සේ තව ඉඩ තියෙන තැනක් තියෙනවා. ඒක තමයි ඇත්තටම ලස්සනම කොටස. දැන් අර මං ඇතුල් වෙච්ච කායල්ලෙම අයිනක ඉන්නවා මං ඉතින්. ඒ කාලේ 84යි තිබුණේ. පොල්ගහවෙල සිල් ප්‍රෝග්‍රෑම් එක දවසට අර අනිත් 84 වල ඉන්න ස්වාමීන් වහන්සේලා වඩිනවා. වැඩියම වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ලෙනේ හිටියේ. ඒකේ පොඩ්ඩක් ඉඩක් තියෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේලාට එහෙම ආගන්තුකෝ දැන් අපේම ස්වාමීන් වහන්සේලා වුණත් පිටින් වැඩියම ඇතුළට මේ ඉන්න කියලා ලොකුවට කුටි තිබ්බේ නෑ. ඉතින් අර ස්වාමීන් වහන්සේගේ කුටියට ඇවිල්ලා ඒගොල්ලෝ පැදුරු වෙලාගෙන රැට සැතපේ. දැන් මට බැවරලා තිබ්බා ඒ කාලේ අසපුවේ වතුර බලන්න. රැට යන්න ඕන සෑහෙන දුරක් කැලේ ඇතුලේ කන්ද නැගලා හරහට සෑහෙන දුරක් ඇවිදින්න ඕන. ගල්ලෙනක් තියෙනවා. ඒ ගල්ලෙනේ ඇතුලේ තමයි උල්පත තියෙන්නේ. එතකොට දැන් රැට දැන් කුටියේ වෙනදට ඉන්නේ එක ස්වාමීන් වහන්සේ කෙනෙකුයි මමයි. දැන් ආගන්තුක ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. දැන් රැට දොර අරගෙන ඉති යන්න අර වගේ තමයි කූස් කාද්දි දොරවල්. හරි. නේද? අර ස්වාමීන් වහන්සේලා ඇහැරලා මට කියනවා දොසකට නෙමෙයි. මේ කොහේ යනවද මන්ද සර්පෙක්වත් ගහයි ඔය යන්න ඕනේ මෙන්න මෙහි ඉන්නවා කියලා ඔන්නෝම කියනවා. දැන් මම ඕක දන්නවනේ. මං ඉතින් කරන්නේ රෑ 9ට විතර ඒ කාලේ හොඳටම පීනසේ. තුවායකුත් අරගෙන ටෝච් එකකුත් අරගෙන එලාම් මොරලෝසුවකුත් අරගෙන හරි සායනාස මං ගිලම්පස එකක් වළඳලා එන්නම් ඈ කියලා හිමිහින් සීරුවේ එළියට බහිනවා කලින්ම. ආයි යන්නේ නැහැ කුටියට. ඔය කුටියට යන අතරමඟ තියෙනවා පොඩි ගලක් පැතලි එක. හොඳේ. ඒ ගල උඩට වෙලා මං ඔළුවේ තුවාය උතාගෙන ගුලි වෙලා මං නිදා ගන්නවා 1-2ට එලාම් එක තියලා. ඊට කලින් එලාම් එක මේ වතුර හදන්න යන්න බෑ. මොකද එතන මිනිස්සු කසිප්පු පෙරනවා. එතකොට 1-2ට ඔය එලාම් එක තියලා නැගිටලා අර රෑ කැලේ ගලක් උඩ නිදාගෙන ඔළුවේ තුවායකුත් බැඳගෙන අර එලාම් එක නැවදිද්දි 1-2ට නැගිටලා තනියම කැලේ කන්ද නැගලා හරහට කැලේ මැදින් ගිහිල්ලා අර ගල්ලෙනේ ගිහිල්ලා වතුර හදලා
මං ඇවිල්ලා ආයෙ ගල උඩ නිදා ගන්නවා. මට අමනුෂ්‍යයෙක් ගැන තියා හූනෙක් ගැනවත් කල්පනාවක් තිබ්බේ නෑ. කියන දේ තේරුණා. ඒකට පොලේ දැන් උපාසක උපාසිකාවන්ටත් කටක් කැරියොත් නොපෙනෙන ලෝකේ. හාමුදුරුවරුන්ටත් කටක් කැරියොත් නොපෙනෙන ලෝකේ. ඉතින් ඒ ඔච්චර මේ බය බිරාන්ත වෙලා ලොමු දැහැගෙන තත්වයක් නම් එහෙනම් මේ හැම බුද්ධ දේශනාවකම මේ 84000ක් විතර තියෙන නේද? ඒ හැම දේශනාවෙම ওই ප්‍රශ්නේ තියෙන්න ඕන. එහෙම එකක් නැහැ. අමනුෂ්‍ය ප්‍රශ්න නැහැ කියලා මං කියන්නේ නෑ. එහෙම ඒවා තියෙනවා. නමුත් අපේ වැඩේ ඒක නෙමෙයි. දැන් ඔබ බලන්න ඔබ හොඳටම දන්න කාරණාවක් මං කියන්නම්. පරිනිබ්බාන සූත්‍රයේදී 3 වතාව ගානේ 16 වතාවක් සෝතාපන්න වෙච්චි ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත් ආනන්ද, ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඍද්ධිපාද වැඩුවොත් ඒ බහුල වශයෙන් පුරුදු කරොත් යානාවක් වගේ පුරුදු කරොත් ඒ කෙනාට පුළුවන් ආයුෂ කල්පයක් හෝ ඊට මදක් වැඩියෙන් වර්ධින්න. පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේත් මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඍද්ධිපාද වඩලා තියෙනවා. යානාවක් වගේ පුරුදු කරලා තියෙනවා. වස්තු කතා වස්ත්‍රයක් වගේ පුරුදු කරලා තියෙනවා. පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේටත් කැමති නම් පුළුවන් ආයු කල්පයක් වේවා ඊට මතක් වැඩියෙන් වැඩෙන්න. මාරයා ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත වසාගෙන සිටියා. හිත වසාගෙන හිටියා. භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාර අතහැරියා. ආරාධනා කළේ නෑනේ. දොස් කිව්වේ පවිතු මරුටද ආනන්ද ස්වාමීන් වහන්සේටද? ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද ස්වාමීන් වහන්සේ පරක්කු වෙලා ආරාධනා කළා. ආනන්ද මේ වරද නුඹේමයි. ආනන්ද මේ අපරාධය. දැන් ඔයගොල්ලෝ අපරාධයක් කියන්නේ මොකද්ද? මිනිමෙරුමක් වගේ එකකට නේ. ආනන්ද මේක නුඹම කරපු අපරාධයක් කියලා. මාරයට දොස් කිව්වේ නෑ. එහෙනම් අපි අපේ රැකවරණය සලසා ගන්නට අපේ වගකීම තියෙන්නේ කාටද? අපිට. නොපෙනෙන ලෝකෙන් කවදාක්වත් ඒ දේ ගල්ලා දෙන්නේ නැහැ. මම ඒකට හොඳ උදාහරණයක් කියන්න. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරපු ඇසිස් මස්ලේ දන් දීපු මේ ලෝකේ පුණ්‍ය කියන පින්න කියන කාරණේ එක තැනකට කැටි කළොත් ඒ තමයි බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ වජිරාසනේ වැඩ හිටියයි පස්සේ මාරයෝ එද්දී දිව්‍ය බ්‍රහ්මවරු පැනලා දිව්වා කියනවා. එහෙනම් ඉතින් බෝසතාණන් වහන්සේට සලසපු නැති රැකවරණය ලැබෙයිනේ. ලැබෙයිනේ. ආන් ඒකයි ඇත්ත තත්ත්වය. උන්දලා ඔක්කොම පැනලා දිව්වා. භාග්‍යතුන් බෝසතාණන් වහන්සේ තනි වුණා. තනිවම තමයි මාර සේනාව පරදලා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ. මේ දේශනාවේ නම මාර සූත්‍රය. මාරයා ගැන වදාළ දේශන බලන්නකෝ.
රාධ සංයුත්තේ මේක තියෙන්නේ. රාධ ස්වාමීන් වහන්සේ මේකට සම්බන්ධ වෙනවා. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. හතකෝ ආයස්මා රාධෝ යේන භගවා තේන උපසංකම. පින්වත් රාධ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරලා වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන මෙන්න මේ විදියට අහනවා. මාරෝ මාරෝති බන්තේ උච්චති. ස්වාමීනි මාරයා මාරයා කියලා කතා කරනවා. කිත්තවතානුකෝ බන්තේ මාරෝති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාරයා කියලා කියන්නේ කාටද කොහොමද කොච්චරකින්ද කියලා ඇහුවා. බලන්නකෝ භාග්‍යතුන් වහන්සේගේ උත්තරේ. රූපේ කෝ රාද සති. පින්වත් රාද මේ රූපය කියලා දෙයක් ඇත්තේ නම් සති කියන්නේ තියෙනවා නම් රූපේ කෝ රාද සති මාරෝවා අස්ස මාරේ තාවා සෝවා පනමීයති. පින්වත් රාද රූපේ කියන එක තියෙනවා නම් තමා රූපේ කියන එක තියෙනවා නම් තමා තිබුණොත් තමා මාරයා ඉන්නවා කියලා කියන්න තියෙන්නේ. රූපේ තිබුණොත් මොකද කියන්න දෙන්නේ? මාරයා ඉන්නවා කියලා. එහෙම නැත්තම් මරවන කෙනා ඉන්නවා කියලා. එහෙමත් නැත්තම් එක්කෝ මිය යනවා කියන කරුණ කියන්න තියෙන්නේ අන්න එතකොටයි. තස්මාතිහ ත්වං රාද රූපං මාරෝති පස්ස. ඒ හින්දා පින්වත් රාද ඔබ මාරයා හැටියට රූපේ දකින්න. මාරයා හැටියට දකින්න කිව්වේ කාවද? රූපේ. දැන් මේක කාගේ ධර්මයේද? මේ කාගේ ධර්මයේද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. උන්වහන්සේ සමහර දේශනාවලදී මාරයා කියන පුද්ගලයා ගැන දේශනා කොට වදාළා. තේරෙනවද? මේ දේශනාවේදී උන්වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ උපාදාය රූපයක් වේද. අන්න ඒක පින්වත් රාද මාරයා ඉන්නවා කියලා කියන්නේ ඔන්න ඕකටයි. හොඳද? එතකොට එහෙම නැත්නම් මරවන කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඔන්න ඕකටයි. රූපේටයි. මැරෙනවා කියලා කියන්නේ ඒක තිබුණොත් තමයි ඒක නා මොකක් වෙන්නේද? මැරෙන්නේ. සෝවාපන මීයති. ඒක තිබුණොත් තමයි ඒක නා මැරෙන්නේ. එතකොට අපි ඉන්නේ කාත් එක්කද? මායාව තමයි තමන් කියලා හිතාගෙන ඉන්නේ. මම මේ ටික මෙහෙම කියලා දීලා ඉවරලා පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ හින්දා තස්මාතිය ත්වං රාද රූපං මාරෝති පස්ස. ඒ හින්දා රාද ඔබ මාර්යා වශයෙන් රූපේ දකින්න. මාරේ තාති පස්ස මරවන කෙනා හැටියට ඔබ රූපේ දකින්න. මරවන කෙනා හැටියට. මියතිති පස්ස මිය යෑම හැටියට ඔබ රූපේම දකින්න. මිය යෑම හැටියට ඔබ රූපේම දකින්න. රෝගෝති පස්ස ලෙඩවීම හැටියට ඔබ රූපේම දකින්න. මේ ධර්ම හරි සුන්දර ධර්මයක් වෙනවා. බුද්ධ දේශනාවේ තියෙන මේ ධර්ම හරියට මේ
මීපැණි වදයක් කෑමට ගන්නවා වගේ කියන. පැණි ගුලාවක් වගේ කියන. තේරෙන කෙනෙකුට. එතකොට මිය යෑම රෝගයේ හැටියටත් ඔබ රූපේම දකින්න. ගණ්ඩෝති පස්ස සැරව ගෙඩියක් හැටියටත් හෝජාව පිරුණු කුණුලේ පිරුණු සැරව පිරුණු සැරව ගෙඩියක් හැටියටත් ඔබ රූපේම දකින්න. සල්ලන්ති පස්ස ඇඟේ ඇලුණු යකඩ හුලක් විස හුලක් වගේ රූපේම දකින්න. අගන්ති පස්ස පීඩාවක් හැටියටත් ඔබ රූපේම දකින්න. අග භූතන්ති පස්ස ඒගාවක් ඒ වගේම පීඩාවට පත් වන දේ හැටියටත්. දැන් අපි කියන්නේ මහත්තයා හින්දා මට හරි පීඩයි. දරුවෝ හින්දා මට හරි පීඩයි. එහෙම කියන්නේ. ඒ මොකද්ද? පීඩාව දෙන්නේ වෙන කෙනෙක් කියලා නෙවෙයි කියන්නේ. ඒ පීඩාව දෙන කෙනා හැටියටත් කාවද දකින්න කියන්නේ? රූපේම දකින්න. යේනං ඒව පස්සන්ති තේ සම්මා පස්සන්ති. පින්වත් රාද මේ විදිහට යමෙක් දකිනවා නම් අන්න ඒ කෙනා නියමාකාරයෙන් දකිනවා. හරි විදිහට ලෝකය ගැන දකිනවා. තේරුණාද? දැන් බලන්න අපිටත් ඉතින් එහෙම තමයි පේනවා ඇත්තේ. එහෙම පේන්නේ. සෑහෙන කාලයක් බණානවනේ. නේද? අර පූජා මේ පූජා අනිත් පූජා ඔක්කොම තියෙනවනේ. සෑහෙන පේනවා ඇති නේ එහෙම තිබ්බම. එහෙම එකක් බොරු ඕනේ නෑනේ නේද? එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. හැබැයි අපි ඉතින් පතනවා. මොකද්ද? මටත් සසර දුකින් ඈතර වෙන්න ලැබේවා කියලා පතනවා. මම ඊයේ අපේ දහම් පන්තියේදී මතක් කළා සීල සූත්‍රය. කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා භික්ෂුවක් සිල්වත් වුණායි පස්සේ මොකක්ද කරන්න ඕනා කියලා. සීලවන්ත භික්ෂුව ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ සීලවන්ත භික්ෂුව කුමක් කළ යුත්තේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා පින්වත් කොට්ටිත සීලවන්ත භික්ෂුව පංච උපාදානස්කන්ධේ යෝනිසෝ මනසිකරෝති. පංච උපාදානස්කන්ධා යෝනිසෝ මනසිකරෝති. පංච උපාදානස්කන්ධය ගැන නුවණින් විමසන්නට කියන. කොහොමද? අනිච්චතු අනිත්‍ය හැටියට. දුක්ඛතු දුකක් හැටියට. මෙතන තිබුණේ සැරව ගෙඩියක් gadu-ක් හැටියට. ණයට ගත්තු දෙයක් හැටියට. අනුන්ගේ දෙයක් හැටියට. හිස් දෙයක් හැටියට මම මගේ ආත්මය කියන දෙයින් හිස් දෙයක් හැටියට. ඇනිච්ච හුලක් හැටියට. ඒකත් මෙතන තිබුණේ. එහෙම දකින්න කියලා. දැන් ඕගොල්ලෝ සිල් ගත්තයි පස්සේ එහෙම තමයි කරනවා ඇත්තේ නැද්ද? නෑ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා. ඒ විදිහට යමෙක් දකිමින් වාසය කරයිද සෝතාපන්න වෙනවා කියන එක සිද්ධ වෙනවා. මොකද්ද? ඒ කෙනා සෝතාපන්න වෙනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට නිකන් බලන්න අපි අකමැතිද සෝතාපන්න වෙන්න? අපි කැමති. අපිට මොකද්ද ඇහෙන පණිවිඩය මොකද්ද? සාමාන්‍යයෙන් නිතර ඇහෙන්නේ මොකද්ද? සෝතාපන්න වේ. පංච උපාදානස්කන්ධේ අනිත්‍යතෝ දුක්ඛතෝ වශයෙන් දකින්න කියන එක නිතර ඇහිලා අපි එහෙම කර ඉන්නේ නේ. එහෙමද?
නෑනේ. ඇත්ත කතන්දරේ කවුද කරන්නේ? කවුද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ උපමාවක් වදාලා. කිරි ඕන මිනිස්සෙක් ඒ කෙනා හොඳ කිරි තියෙන දෙනක් හොයාගෙන මිල දීලා ගේනවා. ගෙනල්ලා ඉවරලා මුගේ වැටේ කැරකි වඳිනවා. බෙරේ ගගා වඳිනවා. නටනටා වඳිනවා. සුවඳ දුම් ඕදෝලාව අල්ලගෙන වඳිනවා. කිරි ලැබේවා කියලා බැනර් ගහනවා. කොඩි එල්ලනවා. තා මොනවද කරන්න තියෙන්නේ? ඔය ලයිට් පැලුත් දාමුකෝ අපි. ඒවත් දානවා. දාලා ඉවරලා මේකගේ අන් දෙකෙන් කිරි දෝනවා. එළදෙනකේ. අන් දෙකෙන් කිරි එනවද? එනවද දෙහුවම? එනවා වගේ ඉන්නේ මට පේන්නේ. ඒ විතර එන්නේ නෑ. හැබැයි අර කෝලම් මුකුත් නැතුව බෙර ගහන්නෙත් නැතුව නැටුනුත් නැතුව දුනුත් නැතුව මලුත් නැතුව කොඩිත් නැතුව බල්පැලුත් නැතුව අනින්දුවන් නැතුව තනපුරුලෙන් දෙව්වොත් මොකද වෙන්නේ? තනින් දෙව්වොත් අරව මුකුත් නැති වුණා කියලා ප්‍රශ්නයක් නෑ. තනින් දෙව්වොත් කිරි ලැබෙනවා. ඒ වගේ සෝතාපන්න වෙන්න ආසාව තිබුණාට මදි වීමක්. ඔය ඔක්කොම දේවල් කරගෙන අර කඩියෝ ටිකත් අද එකාගේ පිටිපස්සේ එකා යනවා. ඉස්සරහ එකා කොහේ යනවද දන්නේ අනිත් උන් ඒකගේ පස්සේ යනවා. උනුත් ඔය ටික ඔය විදිහටම කරන්න ඇති. මොකෝ නෑ කියනවද? නෑනේ. එහෙම වෙන්න විදියක් නෑ. උනුත් ඔය ටික ඔය විදිහටම කරන්න ඇති. නැත්නම් ඉතින් සක්විති රජකමේ ඉඳලා එතෙන්ට එන්න නේද? බලන්න තියෙන මේ ප්‍රශ්නේ ඔය පතාගෙන යන ලෝකේ. සක්විති රජ කෙනෙක් වුණත් කලුරිය කරලා ධාර්මිකව රජකම කර කිරීමේ කර්මය හේතු කරගෙන මරණයෙන් මත්තේ සුගතිය උපදිනවා කියනවා බුද්ධි. හැබැයි එතනින් චුත වුණයි පස්සේ එයා සතර අපාය උපදින්න පුළුවන්. එයා කොහේ උපදින්න පුළුවන්ද? සතර අපායට එන්න පුළුවන්. ඒකේ වනතුරක් අපිට තියෙනවා. එතකොට එහෙමනම් සෝතාපන්න වීම පිණිස කරන්න තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධයේ විදර්ශනා වඩන්න තියෙනවා. එතකොට ඒ සඳහා ඒක තේරුම් ගන්න ඕන. දැන් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී වදාළේ මොකද්ද? මායයා හැටියට, මරවන කෙනා හැටියට, මැවීම හැටියට රූපේ දකින්න. ඊගාවට දේශනා කරනවා රෝගේ හැටියට, gaduwe හැටියට, හුල හැටියට රූපේ දකින්න. පීඩාව හැටියට, පීඩාවටපත් කරවන කෙනා හැටියට රූපේ දකින්න. එහෙම දකිනවා නම් ඒක මනාකොට දැකීමක්. ඒක මනාකොට දැකීම. ඊගාවට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා වේදනාය සති. දැන් අපි ඔය මුලින් කිව්වේ රූපය ගැනනේ. භාග්‍යතුන් වහන්සේ රාහු ස්වාමීන් වහන්සේට තවදුරටත් දේශනා කරනවා වේදනාය සති මාරෝවා අස්ස මාරේ තාවා සෝවා පනමීයති. පින්වත් රාද වේදනාව තිබුණොත් මාරයා ඉන්නවා. තේන්නේ? එහෙම නැත්නම් මරවන කෙනා ඉන්නවා. එහෙම නැත්නම් මැරීම කියන කරුණ තියෙනවා. මරණය කියන කරුණ තියෙනවා.
ඒ නිසා රාද ඔබට වේදනාවක් දැනෙනවා නම් මායයා හැටියට දකින්න. ඔබට වේදනාවක් දැනෙනවා නම් මරවන කෙනා හැටියට දකින්න. ඔබට වේදනාවක් දැනෙනවා නම් මිය යෑම හැටියට දකින්න. ඒ හින්දාම මේ රාද ඔබට වේදනාවක් දැනෙනවා නම් ඒක රෝගෝති පස්සේ ඒක රෝගේ හැටියට දකින්න. ඒක සැරව පිඳුණු ඇදුම් කන ගඩුවක් හැටියට දකින්න. සල්ලන්ති පස්ස ඒක හුලක් හැටියට ඇඟේ ඇනුන හුලක් හැටියට දකින්න. අගන්ති පස්ස ඒක පීඩාව හැටියට දකින්න. අග භූතන්ති පස්ස පීඩාව හට ගන්නවන දේ හැටියට දකින්න. එහෙම දකින්නවා නම් ඔබ නියම විදියට දකින්නවා. දැන් අපි එහෙම දකින්නවාද? නෑ. වේදනාව කියපුවම දුක් වේදනාව තියෙනවා, සැප වේදනාව තියෙනවා, මධ්‍යස්ථ වේදනාව තියෙනවා. දුක් වේදනාව ලැබුණම අපි එහෙම දකින්නේ නෑ, ඒකට ගැටෙනවා. සැප වේදනාව ලැබුණම අපි එහෙම දකින්නේ නෑ, ඒකට ඇලෙනවා. මධ්‍යස්ථ වේදනාව දැනෙනවද කියලා දන්නෙත් නෑ, ඒකට මොනවා වෙලා ඉන්නවද? මුලා වෙලා ඉන්නවා. ඒකට මුලා වෙලා ඉන්නවා. ඊගාට භාග්‍යතුන් වහන්සේ ওই විදිහට සංඥාව ගැන දේශනා කරනවා. හඳුනා ගනිද්දි මේ බලන්න ඔබට මාව පේනවද? රූප සංඥාව. මේ ලයිට් එළිය පේනවනේ, මේ ශබ්ද ඇහෙනවනේ, ශබ්ද සංඥාව. හඳුන් කූරක් එහෙම නැත්තම් මොනවා හරි ගඳ සුවඳක් දැනෙනවා නම් ගන්ධ සංඥාව. රසක් දැනෙනවා නම් දිවට රස සංඥාව. පහසක් දැනෙනවා නම් පොට්ටබ්බ සංඥාව. සිතවිල්ලක් ගැන දන්නවා නම් දැනෙනවා නම් එතන තියෙන්නේ මොකද්ද? ධම්ම සංඥාව. අන්න ඒ සංඥාව ඔබ මායя හැටියට දකින්න. ඕ මායя. ඒ සංඥාව ඔබ මරවන කෙනා හැටියට දකින්න. ඒ සංඥාව ඔබ මරණය හැටියට මිය යෑම හැටියට දකින්න. ඊගාවට දේශනා කරනවා පින්වත් රාජ සංස්කාරය කියන්නේ චේතනාවට. චේතනා අඳුරනවද? රූපය ගැන චේතනා පහළ වෙනවා. මේකට කියනවා මොනවාද? රූප සංචේතනා. ඇහැට පෙනෙන රූප. මට මේ ළඟදී මුණ ගැහෙන්න ආපු මහත්මියක් කීවා 2013 මම ඇවිල්ලා ඉස්සෙල්ලාම මේ සලායතන සංයුත්තේ සලායතන ගැන දේශනාවක් කළා. ඒකෙදි මම මතක් කළා මේ දේශනා රෙකෝඩ් කරන්න එපා කියලා තමයි පටන් ගත්තේ. එදා මම කියලා දුන්නා මේ පැත්ත බලලා මේ පැත්ත බලද්දි රූපය අනිත්‍ය වෙනවා කියලා. ඇහැට පෙනෙන රූපේ. මේ මහත්මිය කියනවා ස්වාමීන් වහන්සේ ඒ 2013 ඒ ඔබ වහන්සේ ඇවිල්ලා පළවෙනි දේශනාව කරනකම් ඇහැට පෙනෙන රූපය මට මේ පැත්ත බලලා මේ පැත්ත බලද්දි අනිත්‍ය වෙනවා කියන පණිවිඩය ලැබිලා තිබුණේ නෑ කිව්වා. තේරෙන්නේ? එතකොට මට හරිය සන්තෝෂ හිතුණා. දැන් එච්චර කාලයකට කලින්නේ දැන් අවුරුදු කීයක්ද? 12ක් විතර වෙනවනේ. 2013 පළවෙනි දේශනාව. එච්චර කාලයක් මේක හිතට එහෙනම් කිලා බහැලා තියෙනවා. මේක මෙහෙමයි කියලා.
ඒ කාලේ අපිට මුණ ගැහිච්ච වැඩිහිටි ස්වාමීන් වහන්සේලා වචනයක් කියනවා. ඕක ඔය මතු පිටින් බලන්නේ නැතුව ටිකක් ගැඹුරින් බලන්න කියන. ඉතින් සමහර වෙලාවට සමහර කට්ටියට ගැඹුරක් මේකේ තේරෙන්නේ නැහැ මොකෝ මේකේ හාරලා බලන්න. ඒගොල්ලෝ හිතන්නේ එහෙම. සමහර වෙලාවට ගැඹුරින් බලන්න කියලා මේ ගිහිල්ලා ඔළුව කැක්කුම හදාගෙන ගිහිල්ලා තව තැන් වලට කියපුවාම අර කියපු ස්වාමීන් වහන්සේලා බැනුනුත් අහනවා. මේ බොඩි කට්ටියට ගැඹුරින් බලන්න කිව්වා කියලා. දොසුත් අහනවා. බෝ. නමුත් මේකේ මේ මතු පිටින් පේනවට වඩා ගැඹුරක් තියෙනවා. ගැඹුරක් තියෙනවා කියලා වදාළේ කවුද? භාග්‍යතුන් වහන්සේ. මාගේ ධර්මය බොහොම ගැඹුරු එකක් කියලා වදාළා. දුද්දසා දකින්න දුෂ්කර එකක් කියලා වදාළා. දුරනුබෝධා අවබෝධය බොහොම දුර එකක් කියලා වදාළා. ඒක මේ මතු පිටින් අත ගාලා හොයන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඔය අපේ හිතේ නොයේක ආකාර චේතනා පහළ වෙනවා. කොච්චර චේතනාද බලන්න. නින්දිනුත් හිතනවානේ. සමහරලාට හිතෙනවා පොඩ්ඩක් ඇහැරුණම ඇහැ බොල නිදන්ද හිටියේ නැත්තම් කල්පනා කර කර තින්දලා තියෙන්නේ කියලා. වෙන්නේ නැද්ද? ඕ ප්‍රපංච හිතනවා. එතකොට මෙලෝ තේරුමකුත් නැතුව හිතන ඔය ඔක්කොම චේතනා. එතකොට ඇහෙන් රූපයක් දැක්කම ඒ රූපය ගැන චේතනා පහළ වෙනවා. ඒක රූප සංචේතනා. කනෙන් සද්දයක් අහපුවම ඒ සද්දය ගැන චේතනා පහළ වෙනවා. ඒක සද්ද සංචේතන. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට ඒ ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. ගන්ධ සංචේතනා. දිවෙන් රස විඳිනකොට ඒ රසය ගැන චේතනා පහළ වෙනවා. රස සංචේතන. කයින් පහස ලබනකොට ඒ පහස ගැන චේතනා පහළ වෙනවා. පොට්ටබ්බ සංචේතනා. සිතින් සිතුවිලි ඇති වෙනවා. සිතේ සිතුවිලි හට ගන්නකොට ඒ සිතුවිල්ල අල්ලගෙන තව චේතනා හට ගන්නවා. ධම්ම සංචේතනා. ওই චේතනා හයට තමා කියන්නේ සංස්කාරය කියලා. කොයිද තියෙන්නේ? උපාදාන පරිවර්ත සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් රාද ඔන්න ඔය චේතනාව මායя හැටියට දකින්න. පින්වත් රාද ඔය චේතනාව මරවන කෙනා හැටියට දකින්න. පින්වත් රාද මරණයට කැමතිද අපි? නෑ මම නම් කැමති නෑ. තේරුණේ? ඔන්න ඔය චේතනාව මිය යෑම මරණය හැටියට දකින්න. එතකොට ඒක දුකක්. ඊගාවට බොහොම බරපතලයි ඊළඟ එක. චුට්ටක් කල්පනා කරන්නකෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විඥානයේ සති. පින්වත් රාද විඥානයේ කියන එක ඇත්නම්. දැන් ඔබට මම බොහෝ කාලයක් කියලා දීලා තියෙනවා. යමක් සිත කියයිද? යමක් මනස කියයිද? යමක් විඥානය කියයිද? මේ තුනම එකයිද තුනක්ද? මේ තුනම එකයි. දැන් ඔන්න බුද්ධ දේශනාවේ තියෙනවා. හිතන්න. මේක හොඳට හිතන්න. පින්වත් රාද විඥානයේ සති. විඥානයේ ඇති කල්හි හිත ඇති කල්හි. තේරෙන්නේ? හිත ඇති කල්හි මාරෝවා අස්ස. අන්න මාරයා ඉන්නවා. ළඟම ඉන්නවා. අය හොයන්න දෙයක් නැහැ. සිත ඇති කල්හි මාරයා ඇත.
ඊගාවට දේශනා කරනවා මාරේතිවා අස්ස මාරේතාවා අස්ස මාරේතාවා මර වන කෙනා ඉන්නවා. සිත තියෙනවා නම් හිත තියෙනවද? හිත තියෙනවද? ඊගාවට සිත ඇත්නම් විඥානය ඇත්නම් මරණය කියන කාරණේ මිය යමින් ඉන්නවා, පණ අදිමින් ඉන්නවා කියන කාරණේ තියෙනවා. ඒ නිසා පින්වත් රාද ඔබ විඥානය රාද විඥානම් මාරෝති පස්ස විඥානේ මායя හැටියට දකින්න. හිත මොකද්ද? හිත මායя හැටියට දකින්න. ඒ නිසා නුඹ හිත මායя හැටියට දකින්න විඥානේ. මර වන කෙනා හැටියට නුඹ හිත දකින්න. මරණය හැටියට නුඹ හිත දකින්න. ඊගාවට රෝගයේ හැටියට, ගඩුවේ හැටියට, හුල හැටියට, පීඩාව හැටියට, පීඩාවට පත් කරන්නා හැටියට නුඹ හිත දකින්න. ඒ හැම තැනකදීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. නුඹ එහෙම දකිනම්, නුඹ එහෙම දකිනවා නම් ඒවම් පස්සන්ති තේ සම්මා පස්සන්ති. ඔබ මනහ කොට දකින්නේ වේ. දැන් මෙහෙම අපි දකින්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. ඉතින් කාලයක් තිස්සේ අපිත් එක්ක ධර්මයේ ඉගෙනගත්තු කෙනෙකුට නම් මේ කාරණේ එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකට එහා පැත්තෙන් තියෙනවා මම කලින් කියලා දීපු සූත්‍රයක්. ඒ තමයි සත්ත්‍ය සූත්‍රය. ඒ සත්ත්‍ය සූත්‍රයේ ප්‍රශ්න අහන් දේශනාවට සම්බන්ධ වෙන්නේ රාද ස්වාමීන් වහන්සේම තමයි. රූපේ කෝ රාද යෝ චන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති. රාද ස්වාමීන් වහන්සේ දැන් මේ ඇවිල්ලා මේ මාර සූත්‍රයේදී රාද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මොකක්ද අහන්නේ? මාර්යා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාර්යා කියන්නේ මොකකටද? කාටද? කොච්චර කියද? ඊළඟ දේශනාවේ තියෙන සත්ත්‍ය සූත්‍රයේ රාද ස්වාමීන් වහන්සේ අහනවා ඇවිල්ලා සත්තෝ සත්තෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ සත්තෝති උච්චති. ස්වාමීනි සත්වයා කියලා කියනවා. ස්වාමීනි සත්වයා කියන්නේ කොච්චරකින්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේ කෝ රාදයෝ චන්දෝ යෝ රාගෝ යානන්දී යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති. පින්වත් රාද රූපය කෙරෙහි ඡන්දයක් වේද? රූපය කෙරෙහි රාගයක් වේද? රූපය සතුටින් පිළිගන්නවාද? රූපයට ආසයිද? අන්න එහෙමනම් ඒ කරුණ වලින් යුක්ත කෙනාට සත්‍යයා කියනවා. తත්‍ර සත්තු. ඒ අදහසින් තමයි සත්‍යයා කියන්නේ. තත්ත විසත්තු. ඒ අදහසින් තමා කියන්නේ දැඩිව ඇලිලා ඉන්නවා කියලා. තස්මා සත්තෝති උච්චති. ඔය රූපේට රාගයෙන් ඇලිලා බැඳිලා ආසාවෙන් ඉන්නවා කියන අදහසින් සත්වයා කියනවා. දැන් අපි ඔක්කොම සත්වයෝද නැද්ද? සත්වයෝ. දැන් ඔබට පොඩ්ඩක් තේරුම් ගන්න වේවි. මෙතන අලුත් අයත් ඉන්නවනේ. මොකද්ද අපච්චි මේ රූපය කියන්නේ? මොකද්ද මේ වේදනාව සංඥා සංස්කාර විඥාන කියන්නේ? හරි. ඊගාවට ඔබ මොනවා වුණත් පුංචි කාලේ නම් පොඩ්ඩක් හරි අහලා ඇති.
පංච උපාදානස්කන්ධයේ දුකයි පංච උපාදානස්කන්ධයේ දුකයි අහලා තියෙනවනේ. මේක කොහෙද තියෙන්නේ? හදවතේද? මොළේ ඇතුලේද? කොයි හරියේද ඔක ඇත්තේ? ඒකට උපදිනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක්ලු. එතකොට මුළු ශරීරාංගෙමද කේසාන්තේ ඉඳන් පාදාන්තයටම පංච උපාදානස්කන්ධයද? නෑ. මේක මෙන්න මේ විදිහට කල්පනා කරන්න. ඉස්සෙල්ලම ඔබ මේක තේරුම් ගන්න මේ අපි අපේ ජීවිතය කියලා හිතාගෙන ඉන්නේ හේතු නිසා හටගන්න වැඩපිළිවෙලක්. මේක නිකන් ෆැක්ටරි එකක් වගේ එකක්. ඒකේ බෙල්ට් එකේ අරගෙනවා. හොඳේ. එතකොට මේ බෙල්ට් එකේ එන අවුට්පුට් එකම ඉන්පුට් එක වෙනවා. ආයෙ ඇතුළට ගිහිල්ලා ආයෙ අවුට්පුට් එකක් එනවා. ආයෙ නිෂ්පාදනයක් එළියට එනවා. එළියට ආපු එකම ආයෙ ඇතුළට යනවා. ආයෙ නිෂ්පාදනය වෙලා ආයෙ ඇඹරිලා ආයෙ අලුතෙන් ඇදිලා එනවා. ඕම එකක් තමයි මේ ජීවිතේ. අපි චුට්ටක් බලමුකෝ මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගන්නට. ඔබට මේ මගේ ඉස්සරහා තියෙනවා මල් පොකුරන්නේ. තියෙනවද නැද්ද? පේනවද? ලස්සනයිද? ලස්සනයි. පාටයි. ලස්සනින්දනේ එහෙම ලස්සනට හදන්නේ නේ. හොඳයි. දැන් පේනවනේ. රූපය කියලා කියන්නේ මෙන්න මේකටයි. දැන් ওই පේනවා දැන් නිකන් කල්පනා කරලා දැස් දෙක වහගත්තොත් පේනවද? හැබැයි ඇස් දෙක වහලා හිතින් සිහි කරන්න බලන්න අර දැකපුරු මේ මල් පොකුර. පේනවනේ. හැබැයි බලන්න එහෙම් පෙනෙද්දි අපි මේකට කියනවා ඇහැට පෙනෙන රූපයක් කියලා. අපි ඒකට වස්තුවක් කියමුකෝ ඇහැට පෙනෙන වස්තුවක්. දැන් හිතට පෙනෙන්නේ ඒ මල් පොකුරමනේ. වෙනසක් තියනවද? නෑ. හැබැයි ඒකට කියනවා හිතට දැනෙන සිතුවිල්ලක් කියලා. ඉතින් වෙනස මොකක්ද? නෑ එහෙම ලොකු වෙනසක් නෑ. දෙකම එකයි. ඇහැට පෙනෙද්දිත් මේකේ ප්‍රමාණයක් පේනවනේ. ඇහැට පෙනෙද්දි ඕගොල්ලන්ට මේක දැනෙන්නේ ටකරන් වලින් යකඩ වලින් හදලා වගේ කියලාද? නෑනේ. හිතට පෙනෙද්දි මේක පේන්නේ නිකන් තහඩු වලින් හදලා ලී වලින් හදලා ගල් වලින් හදලා වගේද? එහෙමද දැනෙන්නේ? එහෙනම් බලන්න ඇහැට පෙනෙද්දි දැනෙන විදිහමයි හිතින් හිතද්දිත් දැනෙන්නේ. ඇහෙන් පේන ප්‍රමාණයමයි හිතින් හිතද්දිත් පෙනෙන්නේ. තේන්නේ? ඒ ආකාරය එහෙමමයි. දැන් ඇහියට පෙනෙද්දි මේ මල් පොකුර රවුමට වගේ පොඩ්ඩක් පේනවනේ. හිතට පෙනෙද්දි කොටුවට පේනවද? එහෙම පේනවද? එහෙම පෙනෙන්නේ නැහැ. ඒ ආකාරය එකමයි. ඇහැට පෙනෙද්දි මේක මේ ගස් වලින් හැදිච්ච මලක්ය මොලොක්ය කියන හැඟීම තියෙනවානේ. හිතට පෙනෙද්දි මොකෝ ගල් මල් වෙනවද? නෑ. ඒකත් ඒ විදිහටම තේරෙනවානේ. එතකොට මේක ඇහැට පෙනෙද්දි ඔබට අදහසක් ඇති වෙනව මොකද්ද? මේක ගල් නෙමේ මේක මේ මල්. මේක මේ ශාකමය කියලා. හිතට පෙනෙද්දි මේක දැවමයි වෙනවද? නෑ. එතකොට මේක ඇහැට පෙනෙද්දි මල් කියන වචනයක් එනවද නැද්ද? එනවා. හිතට පෙනෙද්දි ගල් කියනවද ඒකට? නෑ.
ඒත් මල්ම තමයි. ඉතින් ඕකේ ලොකු වෙනසක් නැහැ. එතකොට මේ රූපය කියන්නේ මොකද්ද? රූපය කියලා කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ උපාදාය රූපයක් වේද? ඒවනාහි රූපයයි. හොඳද? දැන් සතර මහා ධාතු කියන්නේ මෙන්න මේවා. ගොරෝසු තද ස්වභාවයට කියන නමක්. මොකද්ද? ගොරෝසු තද ස්වභාවයකට කියන නමක්. එතකොට මේ මල් පොකුර දකිද්දී ඕගලන්ට මේක ඒකාන්තයෙන්ම මේ මල් ටික හරි නිකන් මහා බ්ලොක් ගලක් වගේ කොන්ක්‍රීට් එකක් වගේ හයිය එකක් කියලා තේරෙනවද? නෑනේ. ඒ කියන්නේ ඇහැට මේක පෙනෙද්දිම මේකේ ඝන බව ගැන අදහසක් එනවද නැද්ද? එනවනේ. එහෙම එකක් ගැන තියෙනවා අදහසක්. එතකොට එහෙනම් එතන පඨවි ධාතුව කියන්නේ ස්වභාවයක්, තද ස්වභාවය. පඨවි ධාතුවේ ගතිය ඒ රූපේ පෙනෙද්දී අපි තුල පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. ඊගාවට ආපෝ ධාතුව කියලා එකක් තියෙනවා. ඒකට කියනවා වැగిරෙන ස්වභාවය කියලා. මේ මල් පොකුරේ යම් තෙතමනයක් තියෙනවද? ඒක අර හොන්තට වේලපු දර කෑල්ලක් ලෑල්ලක් වගේ කියලා ඔයගොල්ලන්ට හිතෙනවද? නෑ. එහෙනම් මේකේ තෙතමනය ගැන අදහසක් ඕගොල්ලන්ට තියෙනවාද නැද්ද? තියෙනවා. ඊගාවට මේ මල් දැන් අපි හිතමු මෙතන බහනක් දැල් වෙනවා. හොඳේ. මලක් නම් ඉඹ ගන්න හිතෙනවා නේ. මලක් නම් සිඹින්න හිතෙන ගතියක් තියෙනවානේ සුවඳින්ද. ලස්සනින්ද. දැන් පහනක් දැල් වෙනවා. අපි හිතමු ඒකට තෙල් දාලා තියෙන්නේ සුවඳ තෙල්, සඳුන් තෙල්. පත්තු වෙද්දිත් ලස්සනයි සඳුන් සුවඳ එනවා. කොහොමද ඉඹින්න හිතුනොත්? පහන් දැල් මොකද කියන්නේ? හිතෙනවද? නෑ. එතකොට බලන්න මේ රූපය දකිද්දී ඔබට මේකේ උණුසුම පිළිබඳ අදහසක් පහළ වෙනවාද නැද්ද? පහළ වෙනවා. ඇයි මල ඉබින්න හිතිලා පහන් දැල්ල ඉබින්න හිතෙන්නේ නැත්තේ? ඉම්බොත් ඉවරයි කියලා දන්නවා. කොච්චර ලස්සන වුණත් ඉබින්න යන්නේ පහන් දැල්ල. එතකොට මේකත් එක්ක මොකක් පහළ වෙනවද? මේකේ තියෙන උණුසුම ගතිය ගැන අපිට අදහසක් පහළ වෙනවා. ඊගාවට මේකේ තියෙනවා හමාගෙන යන ගතියක්. මේකේ සුවඳ කියන එක හමනවා. සුවඳ මොකද්ද? හමනවා. අපි ඔතන ඉඳලා අපි හිතමු අපිට සුවඳක් දැනෙනවා. මොකක් හරි හොඳ සුවඳක්. අපි හිතමු මෙතන පිච්ච මල් වට්ටියක් තිබ්බා කියලා. අතන හිටියත් මොකද වෙන්නේ? සුවඳ දැනෙනවා. දැන් ඔබට හොයාගන්න බෑ මේ සුවඳ කොහෙන්ද එන්නේ කියලා. ඔයගොල්ලෝ දෙක කලින් දැක්කෙත් නෑ මෙතන පිච්ච මල් වට්ටියක් තියෙනවා. ඔයගොල්ලෝ වටපිට බලනවා. පිච්ච මල් ටික දකිනවා. දවසක් මට ඒ කාලේ මතකයි මම පාන්දර නැගිටලා පොල් ගහවල සීමාවේ සක්මන් කරනවා. මම ඔක් කියලා තියෙනවා. සුවඳේ බැරුවා. මම බැලුවා දෙවි දේවතාවුවක් පහළ වෙන්න මේ පැත්තට සැපත් වෙලාද දන්නේ නැහැ කියලා. එහෙම වෙන්නත් ඉතින් විදියක් නැහැනේ කියලා. එළිය වැටිගෙන එද්දි මං ජනේලෙන් බැලුවා කැලේ දිහා. බෝම්බු මල් පිපිලා යායට. ඒ බෝම්බු මල් සුවඳ. එතකොට බලන්න මලක් දකිද්දී ඒ හමාගෙන ඉන්න දෙයක්
පිළිබඳව අදහසක් පහළ වෙනවානේ. තේන්නේ? මම මේවා මෙහෙම කියන්නේ ඕගොල්ලන්ට පොඩ්ඩක් තේරුම් කරන්න හොඳේ. හරි. එතකොට මේ මලක් දකිද්දී ඕගොල්ලන්ට තද දෙයක් ගැන අදහසක් පහළ වෙලා තියෙනවා. වැගිරෙන තෙතමනේ පිළිබඳව අදහස පහළ වෙලා තියෙනවා. උණුසුම ගැන අදහසක් පහළ වෙලා තියෙනවා. හමන ස්වභාවය ගැන අදහසක් පහළ වෙලා තියෙනවා. ඔය තද ගතිය ගැන තියෙන අදහස ඒ ස්වභාවයක් ගැන අදහසක් මේක. ඒකට කියනවා පඨවි ධාතුව කියලා. ධාතුව කියන්නේ ස්වභාවය කියන එක. තෙතමනිය වැగిරෙන ගතිය ගැන අදහසක් පහළ වෙනවනේ. ඒකට කියනවා ආපෝ ධාතුව කියලා. තේන්නේ? උණුසුම ගැන ස්වභාවයේ අදහසක් පහළ වෙනවනේ. ඒකට කියනවා තේජෝ ධාතුව කියලා. ඊගවට හමන ස්වභාවය පිළිබඳ අදහසක් පහළ වෙනවා. ඒකට කියනවා වායෝ ධාතුව කියලා. එතකොට මේ රූපේ පෙනෙද්දිම තේන්නේ සතර මහා ධාතු කියන අදහස ඕගොල්ලන්ගේ සතර මහා ධාතු ගැන ඕගොල්ලෝ දන්නේ නැහැ. ඒ වුණාට ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය හිතේ පහළ වෙලා තියෙනවද නැද්ද? ඒක දැන් ඔබට දැනෙන්න පටන් අරන් තියෙනවද නැද්ද? තියෙනවා. හරි. එතකොට මේක සතර මහා ධාතු තමයි. හොඳයි. හැබැයි මේ සතර මහා ධාතු රූපේ කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු උපාදාය රූපේ. දැන් ඕගොල්ලෝ අර පුංචි කාලේ නිකන් ඇහැ වපර කරලා බලන එකක් දැකලා තියෙනවනේ. කරලා තියෙනවනේ. S2 ලං කරලා හරි පළල් කරලා හරි පොඩ්ඩක් S2 අඹරලා බලන්න මේ මල් පොකුරට මොකද වෙන්නේ කියලා. මේ මල් පොකුර එක්ක එහාට ඇඹරෙනවා, එක්ක මෙහාට ඇඹරෙනවා, එක්ක නිකන් මොනවා හරි වෙලා පේනවනේ. එහෙම පේනවනේ. හරි. දැන් ඕගොල්ලෝ එහෙම බැලුවා කියලා මල් පොකුරට එහෙම වෙනවද? නෑ. හැබැයි අර පේන එකට එහෙම වෙනවා. තේන්නේ? ඒ මොකද්ද? ඒ මල් පොකුරද? ඒ S2 අඹරලා බලපුවම පේන්නේ මල් පොකුරද? නෑනේ. ඒක තමයි මේ සතර මහා ධාතුන් නිසා හටගත්තා වූ උපාදාය රූපේ. හරිද? එතකොට රූපේ කියලා කියන්නේ ඔන්න ඔය දෙකේ එකතුවට. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ උපාදාය රූපේටයි. තේරෙනවද? එතකොට කනෙන් සද්දයක් ඇහෙද්දි තුන් ඕක තියෙනවා. මේ සද්දේ තියෙනවා ගොරෝසු තද ගතිය කියලා එකක්. නේ? කපුටෙක් කෑ ගැහුවොත් ගොරෝසුයි කියනවා. කෝලෙක් කෑ ගැහුවොත් සිවුම් කියනවා. එතකොට තියෙනවද නැද්ද? ඒ ස්වභාවය තියෙනවා. මේ හැම දෙයකම ওই ස්වභාවය තියෙනවා. ওই ස්වභාවය සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් තමයි ශබ්දේ හැටියට අපිට එන්නේ. හරි. දැන් මේක හැදිලා තියෙන්නේ අප්පොච්චි. ඒකට අත තියන්න හොඳ නෑ වගේ. හරි. අපි හිතමු මේ මේසයකට ගැහුවොත් එහෙම ඕගොල්ලන්ට සද්දයක් ඇහෙනවනේ. මේ මේසෙ සතර මහා ධාතු. මේ අත සතර මහා ධාතු. ඒ දෙක එකට වැදෙද්දි සද්දයක් එනවා. ඒ සද්දේ වනාහි සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ උපාදාය රූපයක්. එතකොට එහෙමනම් දැන් අපි හිතමු හිත. දැන් හිතට මල් ටික පේනවා කිව්වනේ.
ඒ හිතට මල් පොකුර පෙනෙද්දිත් මේ ගොරෝසු ස්වභාවයේ තදගතිය ගැන අදහසක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් අපි හිතමු දැන් ගෙදර දාලා මෙහෙ ආවේ වහලා කරලා එන්නේ නැත්තේනේ. ගෙවල් ලොක් කරලා ඉන්නේ නැත්තේනේ. ඒ ගෙදර ඉස්සරහා දොර ගැන සිහි කරන්න බලන්න. ඒක නිකන් මේ සරමක් වැලේ දැම්මා වගේ හෙලවි හෙලවි පැද්දි ඇති නේද? නෑනේ. ඊට වැඩි හයියද දොර? බලන්නකො හිතින් දොර සිහි කරපුවාම දොර අයියයි කියනවා. එතකොට මේ පඨවි ධාතුවේ ස්වභාවය ගැන දොර කියලා දොර සිහි කරද්දී සිතුවිල්ලක් නේ. ඒ සිතුවිල්ලේ තියෙනවාද නැද්ද? තියෙනවා. ඒ සිතුවිල්ලේ තියෙනවා. එතකොට සිතුවිල්ලකටවත් සතර මහා ධාතුන්ගෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. උපාදාය රූපයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඕකට කියනවා රූපය කියලා. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් සකස් වුණා වූ උපාදාය රූපයක් වේද ඒ වනාහි රූපය. දැන් බලන්න මේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන රූපේ කෝ රාද සති. පින්වත් රාද රූපේ ඇති කල්හි මාර්යා එතන ඇත. දෙන්නේ මරවන කෙනා එතන ඇත. මිය යෑම කියන කරුණ එතන ඇත. දැන් එහෙමනම් අපි ඇහෙන් ශබ්ද අහනවා. ඇහෙන් රූප බලනවා. දැන් එහෙමනම් අපි ඇහෙන් රූප බලනවා. රූපේ තියෙනවා සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප උපාදානස්කන්ධය එතන තියෙනවද නැද්ද? රූපේ තියෙනවද නැද්ද? තියෙනවා. කනෙන් ශබ්ද අහනවා. රූපේ තියෙනවද නැද්ද? තියෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. තියෙනවද නැද්ද? දිවෙන් රස විඳිනවා. තියෙනවද නැද්ද? කයින් පහස ලබනවා. තියෙනවද නැද්ද? සිතින් සිතුවිලි හිතෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. මේක තියෙනවා. එතකොට තියෙනවා නම් අපි කාත් එක්කද ඉන්නේ? මායයත් එක්ක. මරවන කෙනත් එක්ක. මරණයත් එක්ක. රෝගයත් එක්ක. වේදනා දෙන ඇදුම් කන ගඩුවත් එක්ක. ඇඟේ ඇනිච්චි ගලෝ ගන්න අමාරු උලත් එක්ක. පීඩාවත් එක්ක පීඩාවට පත් කරවන එක්කෙනත් එක්ක. තේන්නේ? අන්න එහෙම දකින්නවා නම් ඔබ මනාකොට දකින්නවා කියනවා. දැන් ඇයි මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? මෙන්න මේකයි හේතුව. සත්වයා කියලා කියන්නේ ඔන්න ඔය රූපේ කෝරාද යෝ චන්දෝ රූපයට කැමැත්තක් ඇත්නම්. යෝ රාගෝ යෝ රූපයට රාගී නම්. යා නන්දි රූපේ සතුටින් පිළිගන්නවා නම්. යා තණ්හා රූපයට ආසයි නම්. සත්තෝ තත්ත විසත්තෝ තස්මා සත්තෝති උච්චති. ඒ රූපේ පිළිබඳව දැඩි ලෙස ඇලී සිටිනවා නම් අන්න ඒ නිසා තමයි සත්වයා කියලා කියන්නේ. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. දැන් ඔබට රූපේ කියන එක ගැන චූටි අදහසක් ආවනේ නේ? දැන් ඔබ රූපයෙන් තොරව සිටින්නද කැමති? රූපයත් එක්ක ඉන්නද කැමති? එහෙම අහපුවම තේරෙන්නේ නැතුව ඇති. මං මෙහෙම අහන්නම්. ඔබේ ඇස් දෙකට රූප පේනවා නන්ද කැමති? රූප පේන්නේ නැත්නම්ද කැමති?
එහෙමත් තේරෙන්නේ නැත්තම් මෙහෙම ආන්නම් ඇස් පේනවා නන්ද කැමති ඇස් පේන්නේ නැත්තම්ද කැමති. මොකද කැමති? ඇස් පේන්නේ නැත්තම් කැමති අත උස්සන්න බලන්න. කවුරුවත් නැහැ. ඒ කියන්නේ ඔබ හරි ඇසට මෙතන මෙන්න මේ කාරණේ පැහැදිලි කරගන්න ඕන. මෙතන පරයය දෙකක් තියෙනවා. ඇසට පෙනෙන රූපයටත් රූපය කියලා කියනවා. හොඳයි. එතකොට ඒක ආයතන පැත්ත. ඇස කන නාසය දිවකය මනස කියන්නේ ආයතන පැත්තෙන් ඒක එක පරයයක්. බාහිර ආයතන තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි. මේ ඔක්කොම එකට එකතු වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයක ගැන කතා කරද්දී රූපය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධයට. නමුත් මේ කතා කරන්නේ උපාදානස්කන්ධ ගැන තමයි. මම උපාදානය ගැන තාම කියන්න ගියේ නෑ. මේ ටික කියලා උපාදාන ගැන කියන්න. හරි. දැන් ඔබ ඇස් දෙකට රූප පේනවා නන්ද කැමති නොපෙනෙනවා නන්ද කැමති? පේනවා නම් තමයි කැමති. එහෙනම් රූපයක් පේනවා කියලා කියන්නේ මම දැන් මේ මල් පොකුර අරගෙන කලින් පැහැදිලි කරා. එතන තියෙන්නේ මොනවද? සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ උපාදාය රූපය. එහෙනම් ඔබ කැමති වෙලා තියෙන්නේ මොකටද? සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ උපාදාය රූපෙට තමයි කැමති වෙලා තියෙන්නේ. ඔබේ කන් ඇහෙනවා නන්ද කැමති? කන් නැසෙනවා නන්ද? ඇහෙනවා නම් කනට සද්දය ඇහෙනවා කියන තැන තියෙන්නේ මොනවද? සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එක. ඔබට නාසයට ගඳ සුවඳ දැනෙනවා නන්ද කැමති? නොදැනෙනවා නන්ද කැමති? දිවට රස දැනෙනවා නන්ද කැමති? නොදැනෙනවා නන්ද කැමති? දැනෙනවා නම්. කයට පහස මොකෝ ලහදුරු වගේ මොකුත්ම දැනෙන්නේ නැතුව නන්ද කැමති? දැනෙනවා නන්ද කැමති? දැනෙනවා නම් තමා කැමති. හිතට සිතුවිලි නිකන් මෙන්ටල් ඩිසේබල් වගේ වෙලා ඔලුව ඉන්න තියෙනවා නන්ද කැමති? නැත්නම් හොඳට තේරෙනවා නන්ද කැමති? සිතුවිලි හොඳට එනවා පැහැදිලිව වැටහෙනවා නන්ද කැමති? මොකද ඔය හැම තැනම තියෙන රූපේ නම් ඔබ කැමති වෙලා තියෙන්නේ මොකටද? රූපේ. එහෙනම් කැමති වුණා කියන්නේ ඒකට රාගයක් තියෙනවා. කැමැත්තක් තියෙනවා. යෝචන්දු. ඒකට රාගයක් තියෙනවා. ඒක සතුටින් පිළිගන්නවා. ඇස් හොඳට පේනවා නම් සතුටින් පිළිගන්නේ නැද්ද? පිළිගන්නවනේ. ඒකනේ. ගිහිල්ලා බලලා මේ අකුර පේනවද මේ අකුර පේනවද කියලා කණ්ණාඩි එහෙම දාගෙන ඇවිල්ලා නේද? එහෙමවත් දාන් ඉන්නේ. පේනවා නම් සතුටුයි. ඊගාවට කනට ශබ්ද ඇහෙනවා නම් අපි සතුටුයි. ඒ කියන්නේ ඒක සතුටින් පිළිගන්නවා. ඒකට ආසයිද නැද්ද? ආසාවක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. එහෙමනම් ඔබට කියන්න වටිනවා කවුරු කියලාද? සත්‍යයා කියලා. දැන් ඔන්න ඔය ටිකත් එක්ක තමා. දැන් මං අහන්නම් තවත් පුංචි ප්‍රශ්නයක්. ඔබේ ඇස් දෙකට කිසිම රූපයක් පේන්නේ නැත්තම්, කනට කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැත්තම්, දිවට නාසයට කිසි ගඳ සුවඳක් දැනෙන්නේ නැත්තම්, දිවට කිසි රසයක් දැනෙන්නේ නැත්තම්, කයට කිසි පහසක් දැනෙන්නේ නැත්තම්, හිතට ඔබට සිතිවිල්ලක් එන්නේ නැත්තම් ඔබට ඔබව හොයාගන්න පුළුවන්ද? බෑස් පේන්නෙත් නැහැ. කන් ඇහෙන්නෙත් නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ, දිවට රස දැනෙන්නෙත් නැහැ. කයට පහස දැනෙන්නෙත් නැහැ. එතකොට ඉඳගෙන ඉන්නවද කියලා දන්නෙත් නැහැ. හිටගෙන ඉන්නවද කියලා දන්නෙත් නැහැ. බුදිගෙන ඉන්නවද කියලා දන්නෙත් නැහැ. පහස දැනෙනවා නම් ඉන්නේ ඉරියව්ව තේරෙන්නේ. ඊගාවට හිතට කිසි සිතුවිල්ලක් එන්නේ නැහැ. දැන් ඔබට ඔබ හොයාගන්න පුළුවන්ද? එහෙනම් ඔබ කියලා කියන්නේ කාටද? මොනවටද? ඇසට රූප පෙනෙනවා නම් අන්න සතුටු වෙලා මේ මට පේනවා. කනට ශබ්ද ඇහෙනවා නම්
මට ඇහෙනවා කියලා මාව හොයාගන්න පුළුවන් එතකොටනේ. තමුන්ව හොයාගන්න පුළුවන් කනට සද්ද ඇහෙනවා. තමුන් හොයාගන්න පුළුවන් ඇස් දෙකට රූප පේනවා නම්. තමුන් හොයාගන්න පුළුවන් නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස දැනෙනවා නම්. තමුන්ට තමුන්ව හොයාගන්න පුළුවන් සිතට සිතුවිලි එනවා නම්. එහෙමනම් තමුන්ය කියලා අපිට පණවන්න වෙන්නේ ඇස කන නාසය දිවකය මනස වැඩ කරනවා නම්. හරිද? එතකොට තමුන්ය කියලා හිතපු ගමන් එතන රූපය තියෙනවාද නැද්ද? තියෙනවා. වේදනාව කියන්නේ අපිට එක්ක සැප දැනෙනවා, එක්ක දුක දැනෙනවා, එක්ක සැප දුක් රහිත මධ්‍යස්ථ බවක් දැනෙනවා. තියෙනවද නැද්ද? සංඥාව රූප හඳුන ගන්නවා. හඳුනන්නේ නැති දෙකක් දැක්කොත් මොකද වෙන්නේ? හඳුනන්නේ නැහැ කියලා හඳුන ගන්නවා. කන් දෙකෙන් ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ. එතකොට හැම එකෙම හඳුන ගන්නවා. එතකොට රූපේ විතරක් නෙමෙයි තියෙන්නේ, වේදනාවක් මේකෙම තියෙනවා. සංඥාවක් තියෙනවා, හඳුනා ගැනීමක් තියෙනවා. ඒ ඇහෙට පෙනෙන රූප ගැන, කනට ඇසෙන ශබ්ද ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ගැන, සිතට සිතෙන සිතුවිලි ගැන චේතනා පහළ වෙන්නේ නැද්ද? දකිද්දිම චේතනා පහළ වෙනවානේ. දැන් අපි හිතමු අපිට පාම කරපු මිනිස්සයා දැක්කොත් මොකක් පහළ වෙනවද? අනේ හොඳ මිනිස්සයා කියලා චේතනාවක් පහළ වෙනවා. එහෙමද? නෑ. ඒ පාම කරපු කෙනා කියලා චේතනාවක් පහළ. ඒ චේතනා. ඕම් මල් පොකුරක් දැක්කොත් එහෙම එක්ක චේතනා පහළ වෙනවා. කඩා ගන්න හිතෙනවා, ගෙදර ගෙනියන්න හිතෙනවා. කොහින්ද දන්නේ වවා ගන්න පුළුවන් නම් අත්තක් ගලව ගන්න, කපා ගන්න හිතෙනවා. ඒ ඔක්කො හිතේ හිතෙනවා. ගොම ගොඩක් දැක්කත් චේතනා පහළ වෙනවා. ඒක තමයි හැටි. එතකොට නිරන්තරයෙන්ම චේතනා පහළ වෙනවා. ඒ චේතනා මම කියලා හිතෙනවා. රූපේ විතරක් නෙමෙයි තියෙන්නේ. ඒ හැම එකක් එක්කම විඥානය කියන්නේ මෙන්න මේකයි. විඥානය කියන්නේ හිතට. විඥානය කියන්නේ මනසටයි. විඥානය කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන එකට. තේන්නේ? විශේෂයෙන් දැනගන්නවා කියන. ඇහැට රූප පෙනෙද්දී ඒක විශේෂයෙන් දැනගත්තොත් ඒක ඇසේ විඥානය. ඇස මුල් කරගෙන සිත පහළ වෙලා තියෙනවා. කනට ශබ්ද ඇහෙද්දී ඒක විශේෂයෙන් දැනගත්තොත් ඒක විඥානය. සෝත විඥානය. ශබ්දයේ විශේෂයෙන් දැනගෙන තියෙන්නේ. කන මුල් කරගෙන සිත පහළ වෙලා තියෙනවා. ඔය වගේ තමයි ඉතුරු ටික. ඒකට ඔය ටික පහළ වෙද්දී ඔන්න මම කියලා කෙනෙක්ව පහළ වෙච්ච ගමන්, මම කියන අදහස පහළ වෙච්ච ගමන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ වනාහි මාරයයි. ඕක තමයි මේ දේශනාවේ තේරුම. තේන්නේ? එතකොට අපි නිරන්තරයෙන් වාසය කරන්නේ කවුරුත් එක්කද? එහෙම බලපුවම මාරයත් එක්ක, මරවන කෙනත් එක්ක, මරණයත් එක්ක, රෝගයත් එක්ක, ඊගාවට ගඩුවත් එක්ක, හුලත් එක්ක, පීඩාවත් එක්ක, පීඩාවට පත් කරවන කෙනත් එක්ක. සීල සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ මොකද්ද? ඔන්න ඔය ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන පහළ වෙන්නා වූ, ඒක පාවිච්චි කරද්දිම පහළ වෙන්නා වූ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ. උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? මොන ආකාරයකින් හරි ඇලිලා ගිහිල්ලා අන්තිමේට මමයේ මාගේ ආත්මය කියන අදහසේ බැස ගන්නවා
ඔය රූප ශබ්ද ගන්ධ රස පහසත් එක්කම සිතුවිලිත් එක්ක හට ගන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන. එතකොට ඒක උපාදානීය වෙලා තියෙන කවුරු කියලාද? මම කියලා. අන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට දකින්න. ඒක මම කියලා ගත්තොත් ඔබ ඒකට ඇලිලා ඉන්නේ ඔබ සත්වයා වෙනවා. ඔබ සත්වයා නම් දුකත් එක්කයි ඇලිලා ඉන්නේ. ඒක මම කියලා ගත්තු ගමන් ඔබ වාසය කරන්නේ මරුවත් එක්ක. ඒක තමයි මායя. එතකොට මායяව නිර්මාණය කරන්නේ කවුද? කවුද? මම කියන අදහස මේ දේශනාවේ හැටියට. මේක පරියායක්. තේරෙන්නේ? ඒක පරියායක්. පරියාය කියන එක තේරෙන්නේ නැත්නම් මෙහෙම කියන්න. හරි. ගෙදර ඉඳෙද්දි ස්වාමි පුරුෂයා අපේ කෙනා එක්ක හබී කියනවානේ. එහෙමත් කි. එළියට බැස්සම අල්ලපු ගෙදර කෙනා කියාවි නේබ කියාවිනේ අසල්වැසියා. අල්ලපු ගෙදර කෙනා. ඔෆිස් එකට ගියාම එක්ක මැනේජර් කියාවි, පියනි කියාවි, මොකක් හරි කියාවි. හරි. දැන් පේනවාද එකම දෙයට එක විදිහට කතා කරනවා. ඒ මොකද්ද? ඒක පරියායක්. එතකොට මේ දේශනාවට අනුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික මම කියලා ගත්තු ගමන් ඒ තමයි පහළ වුණේ මායя. ඒකට මායя හැටියට දකින්න කියලා කිව්වා. ඊගාවට භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක මරවන කෙනා හැටියට දකින්න කියනවා. එතකොට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙයිද ඒ තමයි මරවීම. ඒක පහළ වෙන දකීද ඒක පහළ වෙන එක දකින්න කියනවා මරණය හැටියට. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය පහළ වෙන පංච උපාදානස්කන්ධය ගැන යෝනිසෝ මනසිකරෝති. නුවණින් විමසන්ට කියනවා. නුවණින් විමසලා කල්පනා කරන්න කියනවා අනිත්‍යයි මේක කියලා. නුවණින් විමසලා කල්පනා කරන්න කියනවා දුකයි මේක කියලා. නුවණින් විමසලා කල්පනා කරන්න කියනවා මේක මගේ නෙමෙයි කියලා. ණයට ගත්තු දෙයක් වගේ කියලා. එහෙම කරගෙන යනවා නම් ඒ කෙනා සෝතාපන්න වෙනවා. ඇයි ඒ කෙනාට මේක පහළ වෙද්දිම එයාට අදහසක් පහළ වෙනවා. මේ පහළ වෙන්නේ මම කියන අදහස පහළ වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැනයි. ඔබට කාව හරි මිනිස්සෙක්ව එපා වුණොත් එයාව දකිද්දිම ඒ කරපු අකටයුතුකම ඒ ස්වභාවය මතක් වෙනවද නැද්ද? මතක්. ඔබ පංච උපාදානස්කන්ධය දැක්කොත් ඒක ගැන සිහිය පිහිටුවද්දිම ඒකේ නියම ස්වභාවය ඔබට දැනෙන්න පටන් ගන්නවා. එහෙම දැනෙද්දි මේ සෑම තප්පරයකම හට ගන්නා වූ පංච උපාදානස්කන්ධය මේක අනිත්‍යයි මම නෙමෙයි මම කියලා ගන්න පුළුවන් කමක් නැහැ කියන එක දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අර තියෙන ඡන්දේ කැමැත්ත රාගය ආසාවෙන් පිළිගැනීම මේ සතුටින් පිළිගැනීම ආසාව ටික ගෙවෙන්න පටන් ගන්නවා. අන්න සංයෝජන ධර්ම ගෙවෙනවා. එහෙම ගෙවෙන්න පටන් ගනිද්දී ඕම් යම් පමණකට ගෙවුනම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙන තරමට ගෙවුනොත් එයා සෝතාපන්න වෙනවා. තේන්නේ?
ඉතින් ඕක තමයි වැඩපිළිවෙල. එහෙම නැතුව ඉතින් වෙන වැඩපිළිවෙලක් නැහැ. දැන් මේ හැම කාරණයකදීම මේ රූපේ, වේදනාව, සංඥාව, සංස්කාර, විඥානය මායя හැටියට, මරවන කෙනා හැටියට, මරණය හැටියට, රෝගේ හැටියට, ඊගාවට gaduව හැටියට, කුලක් හැටියට, පීඩාව හැටියට, පීඩාවටපත් කරවන කෙනා හැටියට දකිනවා නම් මනාකොට දකිනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. රාද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අහනවා සම්මා දස්සනම් පන බන්තේ කිමත්තියම්. ස්වාමීනි ඔය මනාකොට දකිනවා නම් ඕක ඔය මනාකොට දැකීම කුමක් පිණිස උපකාර වෙනවද? ඒකෙන් සැලසෙන අර්ථය මොකක්ද? ඒකේ ඇති වැඩේ මොකක්ද? ඇහුවේ ප්‍රශ්නේ මොකක්ද? දැන් භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට දකිනවා නම් මනාකොට දැකීමක් කියලා වදාලා. එහෙම මනාකොට දැකීමෙන් තියෙන අර්ථය මොකක්ද කියලා අහුවා. සම්මා දස්සනං කෝරාද නිබ්බින්දති. රාග මනාකොට දකිනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකේනා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව අවබෝධයෙන් කලකිරෙනවා. නිබ්බින්දාපන බන්තේ කිමත්‍යාති. ස්වාමීනි සැබවින්ම අවබෝධයෙන් කලකිරෙන එකේ තියෙන වටිනාකම මොකද්ද? අර්ථය මොකද්ද? නිබ්බින්දාකෝ රාද විරාගත්තා. රාද අවබෝධයෙන් කලකිරෙද්දී ඒ පිළිබඳව විරාගී වෙනවා. සරාගී වෙන්නේ. තව ඒක ඕන වෙන්නේ නැහැ. ඒක පිළිබඳව විරාගී වෙනවා. නොයලී යනවා. විරාගෝපන බන්තේ කිමත්තියෝති. ස්වාමීනි විරාගී තියෙන අර්ථය මොකද්ද? විරාගෝ රාද විමුත්තත්තු. රාද විරාගී වෙද්දි තමයි නොයලී යද්දි තමයි ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඕම් වැඩි නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. විමුක්තිපන බන්තේ කිමත්‍යාති. ස්වාමීනි නිදහස් වීමෙන් සැලසෙන අර්ථය මොකද්ද? විමුක්තිකෝ රාද නිබ්බානත්තා. රාද නිදහස් වීම තුලිනුයි විමුක්තිය තුලිනුයි අමා මහ නිවන කියන අරුත පැනවෙන්නේ. නිබ්බානම් පන බන්තේ කිමත්‍යාති. පින්වත් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ විරාගය කුමක් සඳහා තියෙන දෙයක්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා අච්චසරාරාද පඤ්ඤන්නාසක්කි පඤ්ඤහස්ස පරියන්තං ගහේතු. පින්වත් රාද නුඹ ප්‍රශ්න අහගෙන යනවා. අහන්න ඕන සීමාව දන්නේ රාද සීමාව දන්නේ නැහැ කිව්වා. ඊගාවට වදාලා නිබ්බානෝ ගදං හිරාද බ්‍රහ්මචර්යං උස්සති. නිබ්බාන පරායන නිබ්බාන පරියෝසානන්ති. පින්වත් රාද අමා මහ නිවන කියන එකට බැස ගැනීම පිණිස තමයි. අමා මහ නිවන පිළිසරණ කරගෙනමයි. අමා මහ නිවනින් නිමා වීම පිණිසමයි මේ නිවන් මාර්ගය කියලා එකක් තියෙන්නේ. ඊට වැඩි අර්ථයක් මේ ලෝකේ කොයිවත් ඇත්තේ නැහැ. ඉතින් එහෙමනම් පින්වත්නි ඔබට මතක් කරලා දෙන්න තියෙන වෙන්න මෙච්චරයි. ආයෙත් කියන්න. එකාගේ පස්සේ එකා කොහේ යනවදෝ කියලා දන්නේ නැතුව යන කඩියෝ ටිකක් සක්විති රජවරු වෙලා ඉඳලා තිබ්බා. එහෙමනම් ඒ සක්විති රජවරුත් මරණයන් මතේ ඔය අපි පතන සුගතිය ගිහිල්ලා දෙව්ලෝ ගිහිල්ලා උපදින්නත් ඇති. එතකොට නිවන් මාර්ගය කියලා කියන්නේ වෙනම එකක්. ඒ නිවන පිණිස තියෙන ධර්මයේ මේ ජීවිතේ දැන් ඔබට මුණ ගැහිලා තියෙනවා. ඒ ධර්මය අවබෝධ කරගන්න බැරි එකක් නෙමෙයි. හැබැයි
උත්සාහයෙන් වීරියෙන් නුවණින් කැපවීමෙන් ඒකෙන් යෙදෙනවා නම් යෙදෙන්න ඕන හැටි දැන් කියලා දුන්නා. තේරෙන්නේ? ඒක පංච උපාදානස්කන්ධය යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ඕන. ඔය ටික කරගන්නේ නැතුව ඒ ටික කරනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඒ කෙනා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙච්ච කෙනාට මොකද්ද කරන්න තියෙන්නේ කියලා කොට්ටිත ස්වාමීන් වහන්සේ ඇහුවා. සෝතාපන්නක වෙච්ච කෙනාටත් කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ හටියට වඩන්න තියෙනවා. එහෙම කරගෙන යද්දී ආ සකදාගාමි වෙනවා කියනවා. සකදාගාමි කෙනෙකුට සාම්පින් ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ කුමක්ද කරන්න තියෙන්නේ කියලා ඇහුවා. සකදාගාමි කෙනාටත් කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය නුවණින් විමසන්ටයි තියෙන්නේ කිව්වා ඔය විදිහට. එතකොට එයා අනාගාමී වෙනවා කියලා වදාළා. අනාගාමී කෙනාටත් මොකක්ද කරන්න තියෙන්නේ කියලා ඇහුවා. එයාටත් තියෙන්නේ පංච උපාදානස්කන්ධයම නුවණින් විමසන්ටයි කිව්වා. එතකොට අරහත්ත්වේ සාක්ෂාත් වෙනවා කියලා වදාළා. දැන් ඔබට මනුස්ස ජීවිතේ ලැබිලා තියෙනවා. නිර්මල බුද්ධ ශාසනයේ මුණ ගැහිලා තියෙනවා. අනෙන් දුවන්න යන්න එපා. මොකද්ද? කිරි ඕනේ නම් අනෙන් දුවන්න යන්න එපා. පෙන්නලා තියෙන නියම ක්‍රමයට යන්න බලන්න. ඒ සඳහා නුවණ යොමවන්න. නුවණ මෙහෙවන්න. ඔබටත් ඒ අමාමා නිවන බොහෝ දුර නොවේවි. මේ සෑම සියලු දෙනාට ගෞතම සාසනය පිළිසන්න කරගෙන සසර දුක් ගෙවාලන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු